Hello guys, Sri Lankan bus simulator game එක ඔන්න ඉතින් game එකේ දෙවෙනි ටෙස්ටිං වීඩියෝ එක ගෙනාව. කලින් ටෙස්ටිං වීඩියෝ නම් views තිබුණේ 40 ගානයි. ඉතින් කට්ටිය ඒ වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යෙන් ඒක බලන්න. ඉතින් මෙතන garage එක. ඉතින් garage එක ගොඩාක් modify parts add කරලා තිනවා. අර පේනවද නේ? මේ තියෙන ඒවා. ඉතින් game එක ඉස්සරහට අප්ඩේට් කරනකොට මේකේ modify parts මේ පළවෙනි version එකට මේවා ඔක්කොම free තියෙන්නේ. ඉස්සරහ version වලදී මේවා buy කරන්න තමයි දාන්නේ. ඉතින් වෙනදිනේ. ඉතින් ලංකාවේ පනවතාවට ඔයාගේ phone එකේ තියෙන music මේකට add කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ bus එක screen එක මාරු කරන්නත් පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් test කරලා බලමු map එක. ඉතින් මේ ගාල්ලා map එක තමයි ආවේ. ඉතින් ගාල්ලා මැප් එකේ වැඩ 100ට 80ක් විතර වැඩ ඉවරයි. තව තියෙන NPC එක ටිකක් දාන්න තියෙනවා. එච්චරයි. තව තියෙන මේ ගස් ටිකක් දාන්න තියෙනවා. මේ ගස් දැම්මේ නෑ. මේක දාන්න මට අමතක වුණා. මේක දාන්න. ඉතින් මේ තියෙන දැනට NPC බස් එක ආර බැලුනේ බස් එක කොච්චර මොඩිෆයි වෙලා තියෙන්නේ. සිග්නල් ලයිට් එක මම වැඩ කරන්න හැදුවා. headlight ටිකක් කොහොම තමයි හැදුවේ. headlight දැම්මට මේ night mode එක හම්බෙන්නේ නැහැ. දැම්ම හම්බෙන්නේ ඉස්සරහා version එකේ night mode එක දාන්න. මේ buttons වල මේ icon තාම හැදුවේ නැහැ. ඒක හදලා දාන්න ඕන. මේ වීඩියෝ එක දාන්න ඕන නිසා තමයි මේ හැදුවේ. අපහාර බලන්නේ මේ NPC bus brake ගහන brake light උත් තියෙන ඒගොල්ලන් ඒක brake light වැඩ කරනවා. brake light පස් කරනවා. ලොකු විප්ලවයක් කරා මේක හදා ගන්න මේ විදිහට හදා ගන්න. ඉතින් දැනට ගේම් එක හදන්න මාසයක් විතර කාලයක් ගියා. ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. තව පළවෙනි version එකට හම්බෙන්නේ ගාල්ලයි කොළඹයි මහතරයි. මේ map තුනට අමතරව හම්බෙනවා ඔයගලන්ට highway එකක් සහ මේ අතුරු map එකකුත් හම්බෙනවා. මොකද දැන් බසින් එකේ ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ එක සිටි එකෙන් පස්සේ තව පොඩි ගමක් හරි නගරයක් හරි හම්බෙන්නේ. අන්න ඒ වගේ තමයි මේකෙත් අන්න ඒ වගේ තමයි දාන්නේ. අර හයිවේ එක පොඩ්ඩක් ස්පෙෂල් එකක් දෙන්න ඕන. මොකද හයිවේ එක අර සල්ලි දීලා එහෙම යන්නේ. අන්න එහෙම මේ ගේම් එකේ තියෙන්නේ. ඉතින් මේ තියෙන ඔක්කොම මොඩල් ඔක්කොම මගේ මේ තියෙන බිල්ඩින් බස් එක NPC බස් ඔක්කොම මගේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවද සමහර මාතන් පොඩි ඉෂුස් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. ඉතින් මේක අර ගස් එක දැම්මහම මේ තියෙන පාළු ගතිය පොඩ්ඩක් යහවි. දැන් ඔකම දැම්මා. ඉස්සරහට ගේම් එකේ අප්ඩේට් කරනකොට දාන්න යවන්නේ මල්ටිප්ලේ. ඉතින් මල්ටිප්ලේ එකක් දෙන්න ඉස්සරහ version එකදී අර මල්ටිප්ලේ ගේම් මල්ටිප්ලේ දෙන්න පුළුවන්. එතන මම කලින් ගේම් එකක් හදලා තියෙනවා මල්ටිප්ලේ. version එකට මාත්‍රේට දෙන්නේ නැහැ. second version එක හෝ තුන්වෙනි version එක දෙන්න. එකපාරට ඔක්කොම දෙන්න ඕනේ. ටිකෙන් ටික දෙන්න. ගේම් එක ඉස්සරහට මේකේ මොනවද ඇඩ් වෙන්නේ වහ රිලීස් වෙන ඩේට් එක ඉතිරි වීඩියෝ එකෙන් දෙන්න. එනට ගේම් එක මේ විදිහට තමයි යන්නේ. නැත්නම් channel එක subscribe කරලා තියාගන්න.